හයි ගයිස් ඔයාල හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔයාල මේ එකතු වෙලා ඉන්නේ ලංකාවේ සුපිරි මූවි රිවිව් කරන channel එකක් ගැන මූවි හන්ටර් එකේ YouTube channel එකත් එක්ක. ඔන්න මචන්ලා සීසන් 1 එක ඉවරයි කියලා හැමෝම හිතුවා. හැබැයි ඇත්තටම අන්න එතන තමයි වැරදුනේ. මුළු කතාවම උඩු යටි කර කරන රියල් ස්ටෝරි එක පටන් ගන්න මෙන්න මෙතනින්. ෆස්ට් සීසන් එකේ අන්තිම හරියේදී ප්‍රොෆෙසර් ප්ලෑන් එක පොලිසියට අහු වෙන්න ඔන්න මෙන්න තත්ත්වයකට ආවනේ. ඔයගොල්ලොන්ට මතක ඇතිනේ. හැබැයි මචං සෙකන්ඩ් සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකෙන්ම ප්‍රොෆෙසර්ගේ ප්ලෑන් එකේ ඒ කියන්නේ මේ මහා මංකොල්ලේ සෙකන්ඩ් ෆේස් එකේ නැත්තම් දෙවෙනි පියවර දැන් දරුණු විදියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සීසන් 1 එකේ සිදුවීම් වලින් පස්සේ අපේ මේ හොරු ටීම් එක තවමත් ඉන්නේ මනස පැත්තෙන් ගොඩාක්ම වැටිලා. ඒ කියන්නේ මෙන්ටලි අන්සටේබල් තත්ත්වයක. හැමෝම ඇතුළාන්තයෙන්ම බයෙන් ව්‍යාකූලත්වයෙන් ඒ වගේම ඕනෑම වෙලාවක මැරෙන්න වෙයි කියන දරුණු ටෙන්ෂන් එකත් එක්ක ලොකු සටනක් කරනවා. මුලින්ම නිකන් ඉන්න බෑන්කේ රොබරි එකක් ඒ කියන්නේ බැංකු කොල්ලයක් වගේ පටන් ගත්ත මේ දේ දැන් වෙද්දි මචන්ලා සිරාවටම භයානක සයිකොලොජිකල් වෝ එකක් නැත්තම් මානසික යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. බැංකුවේ ඇතුලේ ඉන්න කවුරුත් දැන් ෆුල් කාම් නැහැ. ඒ වගේම කවුරුත් ෆුල් සටේබල් නැහැ. හැමෝගෙම හිත ඇතුලේ සැකය කියන දේ පැලපදියම් වෙන්නම් පටන් ගන්න තියෙන්නේ. බැංකුවෙන් එළියේ ඒ කියන්නේ අවුට්සයිඩ් වර්ල්ඩ් එකකින් ඉන්න ප්‍රොෆෙසර් උඩින් බලද්දි හරිම නිස්කලංකයි. හරිම කාම් වගේ පේනවා. හැමදේම තමන්ගේ කන්ට්‍රෝල් එකේ යනවා තමයි ප්‍රොෆෙසර් හැසිරෙන්නේ. හැබැයි මචං ඇත්තටම කතාව ඒක නෙමෙයි. ඔහුගේ මොළය දැන් මේ වෙද්දිත් non stop වැඩ කරනවා. තප්පරයකටවත් මොළයට විවේකයක් නැහැ. පොලිස් මූවමන්ට්ස් ඒ කියන්නේ පොලිසිය ගන්න හැම අඩියක්ම බැංකුව ඇතුළේ ඉන්න ප්‍රාණපකාරයෝ නැත්තම් හොස්ටේජස්ලගේ හැසිරීම් තමන්ගේ ටීම් එකේ අයගේ මානසික මට්ටම් මේ වගේම පොලිසියත් එක්ක කරන හැම කමියුනිකේෂන් එකක්ම ප්‍රොෆෙසර් තාම සූක්ෂම විදියට එකින් එක ඇනලයිස් කරනවා. ඔහු එක දෙයක් හොඳටම දන්නවා මචං. මේ වෙලාවේ මේ වතාවේ තමන්ගේ පැත්තෙන් එකම එක පුංචි මිස්ටේක් එකක් හරි නැත්නම් එකම එක වැරදීමක් වුණොත් තමන් අවුරුදු ගාණක් තිස්සේ හදපු මේ මුළු ප්ලෑන් එකම එක ශරණයකින් කොලැප්ස් වෙනවා. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ නිසා ප්‍රොෆෙසර් ඉන්නේ කපටි නරියෙක් වගේ හැමදේම දෙස ඇස් අරගෙන සීරුවෙන් බලාගෙන. අනිත් පැත්තෙන් පොලිස් සයිඩ් එකේ තත්ත්වය බලමුකෝ. තවත් බරපතල වෙනවා. මේ දේ මේ මෙහෙම ප්‍රධාන නිලධාරියා ඒ කියන්නේ රිකෙල් මේ ඔපරේෂන් එකට මේ ලීඩ් රෝල් එකට ඇවිල්ලා දැන් ඉන්නේ පුදුමාකාර ප්‍රෙෂර් එකක. ඇයිගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම මේ වෙද්දි පීඩනයකට අහු වෙලා ඉවරයි. එක පැත්තකින් බැංකුව ඇතුලේ ඉන්න අහිංසක හොස්ටේජස්ලව බේර ගන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ කපටි ක්‍රිමිනල්ස්ලව කැප්චර් කරන්න ඕනේ. ඒ මදිවට මීඩියා ප්‍රෙෂර් එක. ඒ කියන්නේ මාධ්‍ය වලින් එන බලපෑම සහ ගවර්න්මන්ට් එකෙන් ආණ්ඩුවෙන් එන ප්‍රෙෂර් එක. මේ හැම මලයිලව්වක්ම ඇයට තනියම හැන්ඩල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ දරුණු පීඩනය නිසාම ඇය හෙමින් මෙන්ටලි බ්‍රේක් අවුට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මානසිකව ඇද වැටෙනවා. ඇයට දැන් හොඳටම තේරෙනවා මචං මේක සාමාන්‍ය රොබරි කේස් එකක් නෙමෙයි. නිකන් හොරකමකුත් නෙමෙයි කියලා. මේක මුලින් ඉඳන්ම ප්ලෑන් කරපු ඉතාමත් දරුණු සයිකොලොජිකල් වෝ එකක්. ප්‍රොෆෙසර් කියන්නේ අදෘශ්‍යමාන හතුරා සාමාන්‍ය ක්‍රිමිනල් කෙනෙක් නෙවෙයි. ඔහු හැම වෙලාවෙම පොලිසියට වඩා අඩි 10ක් ඉදිරියෙන් හිටන දරුණු මාස්ටර්මයින්ඩ් කෙනෙක් කියලා. රිකෙල්ලා දැන් හොඳටම තේරිලා තියෙන්නේ. දැන් අපි යමු බැංකුව ඇතුළට. බැංකුව ඇතුළේ තත්ත්වය එළියටත් වඩා ගොඩාක් දරුණුයි. සිරාවටම ෆුල් කෙයොටික්. ඒ කියන්නේ මාර මවුල් ජාලාවක් වෙලා තමයි තියෙන්නේ. මේ සීන් එකේ මේන් කැරක්ටර් එක විදියට ඉන්නේ අපේ ටෝකියෝ. ඇය හැමදේම දකින්නේ සහ අපිට එක්ස්ප්ලේන් කරන්නේ මාරම ඉමෝෂනල් විදියට, හදවතට දැනෙන විදියට. ඇයගේ මයින්ඩ්සෙට් එක නැත්තම් ඇය හිතන විදිය සම්පූර්ණයෙන්ම සර්වයිවල් බේස්ඩ් එක. ඒ කියන්නේ තේරෙන්නේ කොහොමද කියන එක විතරයි. ඇයගේ ඔළුවේ තියෙන්නේ ඇය නියමටම හිතන්නේ අපි මෙතන ඉන්නේ සර්වර් වෙන්න, ජීවත් වෙන්න. මේ නැතුව මේ බැංකුව ඇතුලේ බල්ලෝ වගේ මැරලා යන්න නෙමෙයි කියලා. ඇයි මචං? මෙන්න මේ සිතුවිල්ලත් එක්ක ටීම් එක ඇතුලේ ට්‍රස්ට් ඉෂුස් කියන්නේ එකිනෙකා අතර තියෙන විශ්වාසය හෙමින් බිඳෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම රියෝ සහ ටෝකියෝ අතර තියෙන රිලේෂන්ෂිප් එක, ඒ කියන්නේ දෙන්න අතර ආදර කතාව ඇතුලේ ටෙන්ෂන් එකක්, ලොකු නොසන්සුන්කමක් ඇති වෙනවා. ඊර්ෂියාව, අනාරක්ෂිත බව සහ හැම වෙලාවකම දැනෙන මරණ බය මේ හැමදේම මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ දරුණු විදියටම ප්‍රෙෂර් ක්‍රියේට් එකක් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි මචං බැංකුව ඇතුලේ ඉන්න මොස්ට් ස්ක්‍රිප්ට් එක කියන්නේ වඩාත්ම දැඩි සහ භයානකම කැරක්ටර් එක වෙන බර්ලින් තමන්ගේ නියම ස්වරූපය පෙන්වන්න පටන් ගන්නෙ. බර්ලින් කියන්නේ හැඟීම් වලට ඉඩ නොදී රූල්ස් ඒ විදියට ෆලෝ කරන නියම ලීඩර් කෙනෙක්. ඔහු ටීම් එකේ හැමෝටම කෙලින්ම කියනවා ඩිසිප්ලින් ඒ කියන්නේ විනය නැත්තම් මේ මුළු හෙස්ට් එකම ෆෝල් වෙනවා කියලා.
ඒ නිසා උඹලා පෞද්ගලික ඉමෝෂන්ස් හැඟීම්ස් ඔක්කොම කන්ට්‍රෝල් කරගනින්න. මම දෙන මේ ඕඩර්ස් ඒ විදිහටම ෆලෝ කරපල්ලා. ප්‍රොෆෙසර්ගේ ප්ලෑන් එකෙන් එළියට යන්න කාටවත් අයිතියක් නැහැ කියලා කියනවා. හැබැයි මචං බර්ලින් මෙහෙම කිව්වට ටීම් එකේ හැමෝගම බර්ලින් එක එකඟ වෙන්නේ නැහැ. බර්ලින්ගේ මේ දරුණු ආඥායක හැසිරීම නිසා ටීම් එක ඇතුලේ තියෙන ටෙන්ෂන් එක හෙමින් ලාවා එකක් වගේ ඇතුලට පුපුරන්න ළඟා වෙනවා. ඩෙන්වා කියන්නේ උපතින්ම ටිකක් ඇග්‍රීසිව්, මේ කියන්නේ ඉක්මනටම කේන්ති යන හැබැයි මාරම ලෝයල් විශ්වාසවන්ත කැරක්ටර් එකක්. නයිරෝබි කියන්නේ පිටින් හරිම ස්ට්‍රෝං කාම් වගේ පෙනුනට ඇතුළාන්තයෙන් මාරම ඉමෝෂනල් සංවේදී ගෑණියක්. ඉතින් පුංචි රියෝ කියන්නේ මේ හැමෝටම වඩා වයසින් බාල අත්දැකීමෙන් නඩු හැම වෙලාවකම බයෙන් ඉන්න කොල්ලෙක්. මේ හැමෝම එක වහලක් යට දරුණු ප්‍රෙෂර් එකක් යට තමයි ජීවත් වෙන්නේ. ඒ මදිවට ඔවුන් පිටත ලෝකයෙන් ඒ කියන්නේ අවුට්සයිඩ් වර්ල්ඩ් එකෙන් සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් වෙලා ඉන්නේ. හැබැයි එළේ ඉන්න ප්‍රොෆෙසර් මේ කමියුනිකේෂන් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම තමන්ගේ කන්ට්‍රෝල් එකට අරගෙන තියෙනවා. ඔහු පොලිස් සිග්නල් ඉන්ටර්සෙප්ට්ස් කරනවා. ඒ කියන්නේ පොලිසිය රහස් පණිවිඩ හොරෙන් අහන් ඉන්නවා. ඒ වගේම ඒවා ඩිකෝඩ් කරනවා. වගේම පොලිසිය ඊළඟට ගන්න හදන මූව් එක කලින්ම ප්‍රෙඩික්ට් කරනවා. ප්‍රොෆෙසර්ගේ මේ තියෙන පැටර්න් එක හරියට චෙස් ගේම් එක වගේ මචං. ඔහු හිතන්නේ පොලිසිය මේ දේ කළොත් මම මේ දේ කරනවා. ඔවුන් මෙතනට આવොත් මම මෙතනින් මාරු වෙනවා. වගේ හැම දෙයකටම plan B, plan C ප්ලේස් කරගෙන තමයි ඔහු ඉන්නේ. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවනේ. පොලිසිය දැන් වෙනදට වඩා මාස්ටර්, වෙනදට වඩා ෆාස්ට්. ඒ වගේම මාර්ම ඕගනයිස්ඩ්. ඔවුන්ගේ සර්වර් වල ඒ කියන්නේ නිරීක්ෂණ වල තියෙන තද කටයුතු නිසා ප්‍රැක්ටිකල් ප්ලෑන්ස් ඉතා ගොඩක්ම ඉමෝස් කරලා තියෙන්නේ. අන්නේ හේතුව නිසා කවදාවත් බය නොවුණු ප්‍රොෆෙසර් පවා ඔහුගේ ජීවිතේ පළවෙනි වතාවට ලොකු අන්සරේබල් තත්ත්වයක්, ඒ කියන්නේ අවිනිශ්චිත බවක් දැනෙන්න ගන්නවා. ඔහු පිටදින් කොච්චර කාම් වගේ පෙවුනත් ඔහුගේ හිත ඇතුලේ දරුණු ප්‍රෙෂර් එකක් ගිනි කන්දක් වගේ ලෑස්ති වෙවි තියෙනවා. මේ අතරේ බැංකුව ඇතුලේ හෙමින් ලොකු කෙෝස් එකක් වෙනවා. නැත්තම් මහා විනාශයක් බිල්ඩ් වෙනවා. පුංචි ආගියුමන්ට්ස්, ඒ කියන්නේ එක අතර ඇති වෙන පුංචි රණ්ඩු, මිස්අන්ඩර්ස්ටෑන්ඩින්, මරණය බය සහ මානසික දැවීම් මේ හැමදේම පිට ඒ සිද්ධ වෙන්න පටන් ගන්නවා. මුලින්ම තිබ්බේ සහෝදරකම සහ එකිනෙකා අතර තිබ්බ විශ්වාසය දැන් ඉතාමත් දරුණු විදියට බ්‍රේක් වෙලා තියෙන්නේ. ටෝකියෝ, බර්ලින්, ඩෙන්වර්, නයිරෝබි, රියෝ මේ හැමෝම ඉමෝෂනලි, මානසිකවත් ශාරීරිකවත් උපරිමයටම හෙම්බත් වෙච්ච ස්ටේජ් එකකටයි අද ඇවිල්ලා තියෙන්නේ. මේ අතරේ පොලිස් සයිඩ් එකෙන් බැංකුව වට කරලා දරුණු විදියට ප්‍රෙෂර් එක වැඩි කරනවා. ඔවුන් බලන්නේ කොහොම හරි කරලා මේ ඔපරේෂන් එක සක්සස් කරගන්න, ඉක්මනටම ෆිනිෂ් කරන්න. හැබැයි අපේ ප්‍රොෆෙසර් හැමදාමත් වගේ පොලිසියට වඩා already one step එකක් ahead. ඒ කියන්නේ එක පියවරක් ඉදිරියෙන් තමයි ඉන්නේ. බැංකුව ඇතුලේ බර්ලින්ගේ ඉන්ෆ්ලුවෙන්ස් එක නැත්තම් ඒකේ බලපෑම ටීම් එක ඇතුලේ දරුණු විදියටම ස්ට්‍රෝං කරනවා. ඔහුගේ අයිඩියොලොජි එක නැත්තම් ඔහුගේ ෆිලොසොෆි එක හරිම සරලයි මචං. control is everything. හැමදේම පාලනය කරපන් කියන එක විතරයි. හැබැයි බර්ලින් මේ දරුණු සිද්ධාන්තය ටීම් එකේ සමහරු ඇක්සෙප්ට් කරද්දි තවත් සමහරු සම්පූර්ණයෙන්ම රිජෙක්ට් කරනවා. අන්නේ ගැටුම, අන්නේ කොන්ෆ්ලික්ට් එක ටීම් එකේ තියෙන ස්ටැබිලිටි එක නැත්තම් එකමුතුකම සම්පූර්ණයෙන්ම ඩිස්කෝයි කරලා දානවා. විශේෂයෙන්ම රියෝ මේ වෙද්දි ඉන්නේ මාළු බානවා වගේ මෙන්ටලි චීක්ස් පොසිෂන් එක. රියෝ එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ටෙන්ෂන් එක උපරිමයටම වැඩි වෙලා තියෙන්නේ. ඉරිසියාව සහ තමන්ව දාලයයි කියන අනාරක්ෂිත බව ඔහු සම්පූර්ණයෙන්ම බ්‍රේක් ඩවුන් වෙන්න, ඒ කියන්නේ පිස්සු හැදෙන තත්ත්වයකටම ඇදලා දානවා. ඉතින් හෙමින් මේ දෙපාර්ශ්වයම, ඒ කියන්නේ පොලිසිය සහ අපේ ක්‍රිමිනල් ටීම් එක කවදාවත් බේරෙන්න බැරි මුහුණට මුහුණලා කරන සටනකට නැත්තම් කන්ෆ්‍රන්ටේෂන් පොයින්ට් එකකට ළඟා වෙනවා. බැංකුව ඇතුලේ ටෙන්ෂන් එක පීක් එකටම ගිහිල්ලා එලියෙන් පොලිසියේ ප්‍රෙෂර් එකත් පරිමයකටම වැඩි වෙලා තියෙන්නේ. මේ එපිසෝඩ් එක අවසානයේ ළඟා වෙද්දී අපිට එක දෙයක් මචන්ලා ඉතාමත් ක්ලියර් වෙනවා. මේක නිකන් සිම්පල් රොබරි එකක් නෙවෙයි. මේක ඇවිල්ලා ලේ හලා ගන්න දරුණු සයිකොලොජිකල් වෝ එකක්. ප්‍රොෆෙසර්ගේ ප්ලෑන් එක උඩින් බලද්දී ප්ලෑන් එකටම එකම එක චීක්නස් එකක් විතරයි තියෙන්නේ මචං. ඒ තමයි මිනිස්සුන්ගේ හැඟීම්. ඔව් මචල්ලා, මනි හෙස්ට් කියන්නේ ජොබ්ස් පාර්ට් එකක් නෙවෙයි, රොබරි ස්ටෝරි එකක් විතරක් නෙවෙයි. මේ හැමෝම මිනිස්සුන්ගේ හැඟීම්, බය, විශ්වාසය සහ ජීවත් වීම සඳහා කරන සටන අතර තියෙන මහා පරිණාමයේ භයානක මානසික යුද්ධයක්. අන්න ඒක තමයි මනි හෙස්ට් සීසන් 2 එපිසෝඩ් 1 එකේ සුපිරිම සිංහල ඊසි නැෂේෂන් එකක් ගෙනාවේ බ්‍රේක් ඩවුන් එක.
ඉතින් මචංලා මේ හැමෝම වගේ තවත් සුපිරි මූවිස් කැටගරි වලට මූවි දිගටම බලන්න කැමති නම් දැන් අපේ මූවි හන්ටර් එකේ channel එක subscribe කරලා අර එහා පැත්තේ තියෙන සීනුවත් බෝලයක් වගේ ටච් කරලා තියාගන්න. ඊළඟ එපිසෝඩ් එකෙත් මොකද වෙන්නේ කියලා ඉක්මනටම දැනගන්න ඕන නම් දැන්ම කොටාගෙන යමු. එපිසෝඩ් 2 එකත් මේ විදිහටම ඕනේ කියලා. නම් guys අදට සමගමු. ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා. හැමෝම පරිස්සමෙන් ඉන්න.